නිදැල්ලේ පන්දු යවා වයිට් පන්දුවක් හැටියට සංඥා ලකනවා. ලකුණු 2යි. පාරක් කෙලගවන ඉහළෙන් ඇදී යන උඩ පන්දුවක්ද ඔව් 6 සීමා පසු කරගන්නවා. මින්නාත්ගේ පිටෙන් ලකුණු 6ක් ලබා ගන්නවා. කණ්ඩායම ලකුණු 8ක් ලබාගෙන මින්නාත් සමග නුස්කාන් ආරම්භ කඩුල්ල හැටියට තව සොල්ප මොහොතකින් බලා සිට පුළුවන්. රුපියල් 40,000ක මුදල කොයි කණ්ඩායමද හිමිකම් කරන්නේ කියා පවත් පාර කළගෙන වයිට් පන්දුවකට ගින් පාර එල්ල කරන්නේ තවත් ලකුණු 6ක් ලබා ගන්නවා. 14 දක්වා එනවා. නිමාව දකිනවා මුල්ම පන්දුවරේ කණ්ඩායම ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 14යි. තවත් පන්දු 12ක් තුලදී ලකුණු 12ක් අවශ්‍යයි. ජයග්‍රහණය ළඟා වෙන්න නම් බලා සිටිමු. එම ලකුණු 12 නුස්කාන්ගේ පිටෙන් ලබා ගනීද කියා. වකාත් සින්න වකාත් නුස්කාන්ට එරෙහිව පාරක් කළ ගන්නවා. ඉහළෙන් ඇදී යනවා. උඩ පන්දුවක්ද මල්ලි ගතෙන් දක්ෂ ලෙස උඩ පන්දුව රැක ගන්නවා. මුල්ම කඩුල්ල ලබා ගන්නවා. නිසුරුන්ගේ පන්දුවරෙන් නුස්කාන් කීඩා පිටියෙන් ඉවත්වන්නට සමත් වෙනවා. අවන්ත පාරක් කළ ගන්නවා. පස්ලාන්ගේ පිත්තෙන් ලකුණු 6ක් ලබා ගන්නවා. ජයග්‍රහණය ඉලක්කය ළඟා වෙන ආකාරය තමයි ලකුණු 6 සමගම කණ්ඩායම මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 24යි. තවත් ලකුණු 2ක් අවශ්‍යයි. රවුසන්ගේ ආපු වේගෙන්ම රවුසන්ගේ පිත්තත් ලකුණු 6ක් ලබා ගන්නවා. ජයග්‍රහණය ලබා ගන්නවා. අවසන් මහා තරඟට රෙඩ් ඊගල් කණ්ඩායම සමග යන්ටලන් කණ්ඩායම අතර කාසිය වාසිය ලබා ගන්නට මෙම ස්ථානයේ එන්න කියා ඉල්ලා සිටිනවා. හැටි ඉක්මනින් තරඟේ පවත්වමු. අම්පලගේ තන්නේ කුරුදනේ රෙඩ්බැක් කණ්ඩායම සමග මෙම අත්වල් බැඳගෙන පූර්ණ අනුග්‍රහය ලබා තිබෙනවා අපිට හම්දා ප්‍රොඩක්ට් නව්ෆර් මහතා ඒ වගේම මයිබැක් නියාත් ඒත් එක්කම ARM ඔප්ටිකල් මින්නාජ් හයා ලංකා ඉසිරත් ඒ වගේම ඇරබික් හොලිඩේ රියාස් සන් ඔප්ටිකල් සෆ්නි NR හෝල්ඩින්ග්
නිෆ්ලාන් ඒ වගේම RIN ෆස්රත් ක්‍රිස්ටල් ග්ලාස් හවුස් සබ්‍රී වැරික් ජුවලර්ස් ෆාරිස් ඒත් එක්කම RPS එන්ටර්ප්‍රයිසස් සාජිත් සමග ඩීන් මහතාට අපි ස්තුතිය පොද කරගන්නවා. අපිට මෙම තරග මාලාව පවතා යාමට පූර්ණ අනුග්‍රහය ලබා දීමට ස්තුතියි. එම අවසන් මහා තරඟය විස්තර විචාර ලබා දීමට දෙමළ භාෂාවෙන් විස්තර විචාර ලබා දීමට මම ගෞරවයෙන් ආරාධනා කරනවා මින්නජ් මාතාට. අනේ ඒක නෙවෙයි අංජර දාරු පනි ඉඳුනිගේ ඩබල් අස්කාන් මතද සිනෝන්ඩ් කොදි ಐದಾರು ಒತ್ತರ ಇನ್ನೊಂದು ಕಳುವು ಮಂದಿಗೆ ಇದೇನನ್ನೇ ಅಲ್ಜುಮೇರ ಸಾಜಿದ್ ಎನ್ನ ಸಂಜೆಗೆ ನೀ ಇನ್ನೊಂದು ನೀ ಸಾಜಿದ್ ಹಾಯ್ ಕೈ ಕಾಟುಡಾ ಲೈವ್ಗೆ அப்படி இன்னும் ஜூம் பண்ணு ஆமா காலு பல்ல மூடு அண்ணாரு ரெட்டிகள் தாண்டா ஒத்தருமே இல்லை எங்கட ஈகி அம்தா ப்ராடக்ட்ஸ் மற்றும் කැමරා පොඩ්ඩක් අප පුටු තියලා තියෙනකට පොඩ්ඩක් හරවන්න. ඉච්ඡා ඒ සමගම රියාස් ඉම්රා සාජිත් මං හිතන්නේ කලමනාකරු නුස්රි රස්මි ඒ වගේම රියාස අපි ගෞරවයෙන් ආරාධනා කරනවා සංගීතය
මණ්ඩලය මේ මොතදී ආරාධික අමුත්තා හතේට අල්චුමේරා සාජිත් මෙම තරගය සම්පූර්ණම දෙමළ භාෂාවෙන් ඔබට විස්තර විචාර ලබා දීමට මම මයික්‍රොෆෝනේ බාර දෙනවා මින්නාච්ච. நன்றி சகோதரர் ஜமால் அவர்களுக்கு. இறுதிப் போட்டி நடைபெறுகின்றது. ரெட் பேக்ஸ் ஃபெஸ்டிவல் ட்ரோஃபியின் இறுதிப் போட்டி ரெட் ஈகிள் மற்றும் போர் தொட்ட யங் டேலண்ட் அணிக்கு இடையிலான போட்டி. மீண்டும் ஒரு அகலப்பந்து. சிறந்த ஒரு பந்து. யோகலன்ஸ் முறையில் எறியப்பட்ட பந்து மைதான மட்டமாக பந்து செல்கின்றது. ஒரு ஓட்டம் மாத்திரம் பெறப்படுகின்றது அஷானின் மட்டையினால். அந்த ஒரு ஓட்டத்துடன் அணியின் மொத்த எண்ணிக்கை 2ஆக உயர்வடைகின்றது. இந்த போட்டி 4 பந்துகள் 4 ஓவர்கள் வீதம் இந்த போட்டி நடைபெற்றுக் கொண்டிருக்கின்றது. அந்த பந்தை நிதானமாக அடுத்து அடிக்கின்றார். அங்கே பந்து உயர்ந்து செல்கின்றது. 6 ஓட்டம் கிடைக்கப்படுகின்றது. அந்த 6 ஓட்டத்துடன் அணியின் மொத்த ஓட்ட எண்ணிக்கை 8ஆக உயர்வடைகின்றது. இறுதி பந்து. அந்த பந்தும் ஷார்ட் பிச் முறையில் எறியப்பட்ட பந்தை வேகமாக அடுத்து ஆடுகின்றார். 6 ஓட்டம் கிடைக்கப்படுகின்றது ஃபர்ஸ்ட் லானின் மட்டையினால். அந்த 6 ஓட்டத்துடன் அணியின் மொத்த ஓட்ட எண்ணிக்கை 14ஆக உயர்வடைகின்றது. முதல் பந்து ஓவர் நிறைவேறும் வேளையில் 14 ஓட்டங்களை பெற்றிருக்கிறார்கள் ரெட் ஈகிள் அணி. இறுதி பந்து ஓவரின் இறுதி போட்டியின் 2வது பந்தை எறிவதற்காக வேண்டி ஃபர்ஸ்ட் லான் அழைக்கப்பட்டிருக்கிறார் அணி தலைவர் ரோஷானின் மூலம்.
ஃபஸ்லான் சிறந்த ஒரு பந்து. சிறந்த ஒரு பந்து. மெட்ரிகட் திசையில் பந்து செல்கின்றது. ஒரு ஓட்டம் மாத்திரம் கிடைக்கப்படுகின்றது. அந்த ஒரு ஓட்டத்துடன் அணியின் மொத்த எண்ணிக்கை 15 உயர்வடைகின்றது. ஃபஸ்லான் அந்த பந்துக்கும் வேகமாக அடித்தாடுகின்றார். பந்து உயர்ந்து செல்கின்றது. 6 ஓட்டம் கிடைக்கப்படுகின்றது. ஃபஸ்லானின் மட்டையினால் அந்த 6 ஓட்டத்துடன் அணியின் மொத்த ஓட்ட எண்ணிக்கை 21 உயர்வடைகின்றது. ஃபஸ்லானின் பந்துக்கு ஃபஸ்லான் அந்த பந்துக்கும் வேகமாக அடித்தாடுகின்றார். லெக் திசையில் மீண்டும் ஒரு 6 ஓட்டம் கிடைக்கப்படுகின்றது. இரண்டாவது பந்து ஓவர் நிறைவேறும் வேளையில் ரெட்டிகள் அணி பெற்றிருக்கும் மொத்த ஓட்ட எண்ணிக்கை 27. இந்த விக்கெட் இழப்புமின்றி சிறந்த முறையில் ஆடிக்கொண்டிருக்கிறார்கள் ஆரம்ப துடுப்பாட்ட வீரர்களாக களமிறங்கிய அஷான் மற்றும் ஃபஸ்லான். பந்துக்கும் நிதானமாக அடித்தாடுகின்றார். அங்கே மைதான மட்டமாக பந்து செல்கின்றது. ஒரு ஓட்டம் பரிமாறப்படுகின்றது. அந்த ஒரு ஓட்டத்துடன் அணியின் மொத்த ஓட்ட எண்ணிக்கை 28 உயர்வடைகின்றது. நடைபெற்றுக் கொண்டிருப்பது 3வது பந்து ஓவர். எழுந்து கொண்டிருக்கின்றார் சதாம். சதாம் தமது ஸ்தானத்தில் இருந்து நடுவரை தாண்டி எறியப்பட்ட பந்து புல்டோஸ் முறையில் வந்த பந்தை வேகமாக அடித்தாடுகின்றார். அங்கே லாங் ஆன் திசையில் ஒரு 6 ஓட்டம் கிடைக்கப்படுகின்றது. ஃபஸ்லானின் மட்டையினால் அந்த 6 ஓட்டத்துடன் அணியின் மொத்த ஓட்ட எண்ணிக்கை 34 உயர்வடைகின்றது. ஃபஸ்லான் ஆட்டம் இழக்காமல் 30 ஓட்டங்களை பெற்றிருக்கின்றார். ஃபஸ்லான் நடைபெற்றுக் கொண்டிருப்பது அந்த பந்துக்கும் வேகமாக அடித்தாடப்படுகின்றது. பந்து உயர்ந்து செல்கின்றது. பிடியெடுக்கும் வாய்ப்பு. அதனை இலகுவான ஒரு பிடியெடுக்கின்றார் ஃபரான். ஆட்டம் இழந்து வெளியே செல்கின்றார். இதுவரை சிறந்த முறையில் ஆடிக்கொண்டிருந்த ஃபஸ்லான் ஆட்டம் இழந்து வெளியே செல்ல அணி பெற்றிருக்கும் மொத்த ஓட்ட எண்ணிக்கை 34 ஓட்டங்களை பெற்ற நிலைமையில் முதல் விக்கெட் வீழ்த்தப்பட்டிருக்கின்றது ரெட்டிகள் அணி. சதாம் ஆசாத் வந்த வேகத்திலே அடித்தாடுகின்றார். பந்து உயர்ந்து செல்கின்றது. பிடியெடுக்கும் வாய்ப்பு. ஒரு ஓட்டம் பரிமாறப்படும்.
படுகின்றது. வெளியெடுக்கும் வாய்ப்பு இருந்தது, இருந்தாலும் முயற்சி செய்தார்கள். பந்து ஆசாத் வசீமின் பந்துக்கு முகம் கொடுப்பதற்காக இறுதி பந்து, இறுதி போட்டியின் அரையிறுதி. அந்த வேகத்திலே யோகலண்ட் முறையில் எறியப்பட்ட பந்தை நோபால் என நடுவர் செய்க ஒரு ஓட்டம் உதிரியாக வழங்கப்படுகின்றது. அந்த ஒரு ஓட்டத்துடன் ஃப்ரீ ஹிட் 37. அந்த பந்துக்கு வேகமாக அடுத்து ஆடுகின்றார் ரஷாத். சிறந்த ஒரு களத்தடுப்பு அங்கே ரஷாதின் மூலம். ஒரு ஓட்டம் மாத்திரம் கிடைக்கப்படுகின்றது. சிறந்த ஒரு களத்தடுப்பு ரஷாதின் மூலம் ஒரு ஓட்டம் மாத்திரமே கிடைக்கப்படுகின்றது. 5 ஓட்டங்களை தமது அணிக்காக வேண்டி தடுத்திருக்கின்றார் ரஷாத். வசீம் இரண்டாவது பந்தை எறிவதற்காக வேண்டி தமது ஸ்தானத்தில் நடுவரை தாண்டி எரிந்த பந்து புல்டோஸ் முறையில் வந்த பந்தை லாங் ஆன் திசையில் அடித்தாடப்படுகின்றது. பந்து மைதானம் மட்டுமாக செல்கின்றது. ஒரு ஓட்டம் மாத்திரமே கிடைக்கப்படுகின்றது. அந்த ஒரு ஓட்டத்துடன் அணியின் மொத்த ஓட்ட எண்ணிக்கை 39 உயர்வடைகின்றது. இன்னும் எஞ்சி இருப்பது 2 பந்துகள் மாத்திரம். பொறுத்திருந்து பார்ப்போம். வசீம் அஷானுக்கு எதிராக அந்த பந்துக்கு வேகமாக அடித்தாடுகின்றார். பந்து உயர்ந்து செல்கின்றது. நோ பால் என நடுவர் செய்கின்றார். உதிரியாக ஒரு ஓட்டம் வழங்கப்படுகின்றது. அந்த ஒரு ஓட்டத்துடனும் 6 ஓட்டத்துடனும் மொத்த ஓட்ட எண்ணிக்கை 46 உயர்வடைகின்றது. ஃப்ரீ ஹிட் சந்தர்ப்பம் வழங்கப்படுகின்றது அஷானுக்கு. இன்னும் எஞ்சி இருப்பது 2 பந்துகள் மாத்திரம். பொறுத்திருந்து பார்ப்போம். ஆறு ஓட்டங்களை பெற்றிருக்கிறார்கள் ரெட்டிகள் அணி. அந்த பந்துக்கும் வேகமாக அடுத்து ஆடுகின்றார். பந்து உயர்ந்து செல்கின்றது. பிடி எடுக்கும் வாய்ப்பா? சிறந்த ஒரு மீண்டும் ஒரு அழகான ஒரு முயற்சி ரஷாதின் மூலம். ரன் அவுட் மூலம் வந்த வேகத்திலே பெவிலியனுக்கு திரும்புகின்றார் இம்ரான். லாஸ்ட் பால் இறுதி பந்து. நாற்பத்தி 7 ஓட்டங்களை பெற்றிருக்கிறார்கள் ரெட்டிகள் அணி. ஒரு ஓட்டம் மாத்திரமே கிடைக்கப்படுகின்றது. 48 ஓட்டங்களை பெற்றிருக்கிறார்கள் ரெட்டிகள் அணி. வெற்றி இலக்கு யங் டேலண்ட் அணிக்கு 49 ஓட்டங்கள் தேவைப்படுகின்றது. பொறுத்திருந்து பார்ப்போம், ரெட்டிகள் அணியா அல்லது யங் டேலண்ட் அணியா தொடர்ந்து சகோதர மொழி மூலம்
வண்ணனை தருவதற்காக வேண்டி சகோதரர் ஜமால் அவர்களை அன்போடு காரியாலயத்துக்கு அழைக்கின்றோம். ස්තුතියි මිනාජ් බහිතන්නේ අවසන් මහා තරඟට පැත්තලා තිබෙන්නේ අපි දිනද රෙඩ්ඩිගල් කණ්ඩා සමග යන්ටලන් කණ්ඩායම අතර ඔව් ජයග්‍රහණය ඉලක්ක යන්ටලන් කණ්ඩායම ලබාගතුදී ලකුණු 49ක් අවශ්‍යයි පන්දු 16ක් තුලදී මම හිතන්නේ ඔව් ක්‍රීඩා පිටියේ ARM ඔප්ටිකල් කළමනාකරු මින්නත් මාතා සිමින් ස්පොන්සර් බෝඩ් එකට යන ආකාරය තමයි රක බලා ගන්න පුළුවන්. ඔව් මම හිතන්නේ මෙම මාසේ අන්තිමදී 26 වෙනි දිනවල රෙඩ් ඊගල් සමග නිව් ස්ටාර් අත්වල් බැඳගෙන තරඟන දැවන්ත තරඟ මාලාවක් දෙවෙනි වරට සංගීතා ලබා දෙනවා. මෙම මාසේ ඒප්‍රිල් මාසේ 26 සමග 27 වෙනිදා මුදලින් ශූරතාව මුදලින් ලක්ෂයකුත් අනිශූරතාව රුපියල් 50000කුත් ඒ වගේම තුන්වෙනි ටැග්ගක් දෙනවා. තුන්වෙනි ස්ථානයේ ලබා ගන්න රුපියල් 25000කුත් ලබා දෙනවා කියා මට නිවේදනය කරා මෙමෙදී මොහොතේදී දෙවෙනි වරටත් අනුග්‍රහය ලබා දෙන්නේ රෙඩ් ඊගල් සමග නිව් ස්ටාර් අත්වල් බැඳන කරන තරඟ මාලාව ආරම්භ කරන මේ මොහොතේදී මුල්ම පන්දුව හරවා කිරීමකින් මින්නත් මංගල ලකුණ ආරම්භ කරනවා. ජයග්‍රහණය ඉලක්කය ලකුණු 49ක් අනිවාර්ය අවශ්‍යයි පන්දු 16ක් තුලදී ආරම්භ කඩුල්ල හැටියට ක්‍රීඩා පිටියට සමත් වුණා මින්නා සමග ෆස්ලාන් පන්දු 15ක් තුලදී ලකුණු 48ක් අවශ්‍යයි. සයිනස් ප්‍රවාල පිතිකරුවට එල්ලවන ෆස්ලාන්ට එරෙහිව වාරා කළගන ෂොට් පිච් පන්දුවකට හරියාකාර ප්‍රයෝජනයක් කරගන්න ලකුණු 6ක් ලබා ගන්නවා ෆස්ලාන්ගේ පිත්තෙන්. එම ලකුණු 6 සමග යන්ටලන් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ලකුණු 7 දක්වා ඉහළ යනවා. ෆස්ලාන් ලකුණු 6ක් ලබාගෙන තවත් ෂොට් පිච් පන්දුවකට හරවා කිරීමකින් හරියාකාරම ප්‍රයෝජනයක් කරගන්නවා. තවත් ලකුණු 6ක් ලබා ගන්නවා. 13 වෙනි ලකුණ ලබා ගන්නේ ෆස්ලාන්ගේ පිත්තෙන්. දවන්ත 6 පාරවලට එල්ල කරන එකම ක්‍රීඩකයෙක් තමයි ඩබල් ෆස්ලාන් කියන්නේ. තාමන් සාර්ථකව ඉෂ්ට කරන ආකාරය තමයි රක බලා ගන්න පුළුවන්. මේ මොහොතේදී තව එක් පන්දුවක් තුලදී කුමක් කරයිද බලා සිටිමු. ලකුණු 13ක් ලබාගෙන යන් ටැලන්ට් කණ්ඩායම දක්ෂ පන්දුවක් දනිස්සනවා ඉල්ලීමක් කරනවා. නිමාව දකිනවා මුල්ම පන්දුවරේ මේ මොහොතදී ලකුණු 13ක් ලබා තිබෙද්දී
නිමාව දකිනවා මුල්ම පන්දුවරේ නිමාව දකින තුළදී පන්දු 12ක් තුළදී තවත් ලකුණු 36ක් අවශ්‍යයි. මයියා දෙවනි පන්දුවරේ යැවීමට දක්ෂ පන්දුවක් ආරක්ෂා සහිතකින් යෝක පන්දුවක් යමුලා ආරක්ෂා සහිතකින් ලකුණක් ප්‍රතිමාර්ග ගන්නවා. 14 වෙනි ලකුණ ලබා ගන්නේ යං ටැලන්ට් කණ්ඩායම. මයියා ෆස්ලාන්ට ෆස්ලාන් ලකුණු 12ක් ලබාගෙන කණ්ඩායම වෙනුවෙන් පාරක් කළ ගන්න අයියල්ලෙන් ඇදියන උඩ පන්දුවක්ද අයස්සි මාව දැන් පසු කර ගන්නවා. තවත් ලකුණු 6ක් ලබනවා ෆස්ලාන්ගෙන්. 20 වෙනි ලකුණ ලබා ගන්නේ ෆස්ලාන්ගෙන් පිටෙන් ලකුණු 18ක් ලබා තිබෙනවා. කණ්ඩායම මුල් ලකුණු සංඛ්‍යා ලකුණු 20යි. මයියා සූදානම් තමයි තුන්වෙනි පන්දු යෑමට. ක්‍රීඩා මට්ටමින් 21 වෙනි ලකුණ. අවසාන පන්දුව. අවසාන පන්දුව මින්නා ටෙරයිව ලකුණු 21ක් ලබාගෙන ෆූල් ටස් පන්දුවකට ඉහළෙන් පන්දුව ඇදියන ඉම්රාන් දියන පන්දුව උඩ කිමිට නිමාව දකිනවා දෙවෙනි පන්දුවරේ. කණ්ඩායම ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 22යි. පන්දු 8ක් තුලදී ලකුණු 27ක් අවශ්‍යයි. පන්දු 8යි ලකුණු 27යි. ජෙරම් නාකා පන්දුවර යවන්නට ජෙරම්ව කැඳවා තිබෙනවා. ෆස්ලාන්ට සමාවෙන්න මින්නාට ඇරෙයිව ආරම්භ කඩුල්ල හැටියට හොඳ සම්බන්ධතාවය ලබා දෙනවා. ෆස්ලාන් සමග මින්නාජ් පාරක් කළ ගන්න උත්සාහ කරා නමුත් ක්‍රීඩාමටම ලෙග් බයි අතිරේක ලකුණක් ලැබෙනවා. 23 වෙනි ලකුණ ලබා ගන්නේ ඩික්ලයි වෙතින් මින්නාජ් ක්‍රීඩාමට්ටමින් ඩික්ලයි වෙතින් එම කළා. නුස්කාන් නවක පිතිකරුවා හැටියට ලකුණු 18ක් ලබාගෙන ෆස්ලාන් උල්ටස් පන්දුවට දනිස්සනවා අලංකම පාරක් ලකුණු 6ක් ලබා ගන්නවා. 24 වෙනි ලකුණ ලබා ගන්නේ ෆස්ලාන්ගෙන්. කණ්ඩායම ලබා ගන්න ලකුණු සංඛ්‍යාව පාරක් කළ ගන්න ඉල්ලෙන් අදින උඩ පන්දුවක්ද ඔව් හතරැසි මාසල්ලදිම උඩ පන්දුව රැක ගන්නවා. දැවී යන ආකාරයක් තමයි වෙන්නේ තමන්ගේ. ෆස්ලාන්ගේ ඉනිමත් අවසන් වෙන ආකාරයක් තමයි බලන්නේ. 6 පාරල් 4ක් එල්ල කරලා හොඳ ඉනිමක් ගොඩ ලබා දෙන පසුව ලෝනොන් කලාපේ ෆුල් ටොස් පන්දුවකට පාරක් එල්ල කර ගන්නවා.
හතරසිම අසලේදීම වඩුටම උද පන්දුව රැක ගන්නවා. තවත් ලකුණු 20ක් අවශ්‍යයි ජයග්‍රහණය ලබා ගන්න. කණ්ඩායම් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 29යි. පන්දු 5ක් තුලදී ලකුණු 20ක්. පන්දු 5යි ලකුණු 20යි. ජරම් අවශ්‍ය කරන කඩුල්ල ලබා දෙනවා කණ්ඩායම වෙනුවෙන්. ලෝක පිතිකරුවා රෂාද් පන්දු 5යි ලකුණු 20යි. රම මාඩි එළඹිලාඩිය. ජරංග අවසාන පන්දුවට රෂාඩ්ට ලකුණු 29ක් ලබාගෙන වයිට් පන්දුවක් ඇද සංඥාතම ලකුණක් ලැබෙනවා කණ්ඩායමට 30 වාර්තා කරනවා. පන්දු 5ක් තුලදී තවත් ලකුණු 19ක් අවශ්‍යයි. පන්දු 5යි ලකුණු 19යි. දාක්ෂ පන්දුවක් එම පන්දුවට වයිට් පන්දුවක් ඇටියට ගන්නවා. දැවියාමක් සිදු වෙනවා. ස්ටම්ප් කිරීමක් කියා තවත් ලකුණක් ලැබෙනවා පෝර්තුට. ප්‍රදේශයටම නාකම් කියන කණ්ඩායම් දෙක තමයි නියෝජනය කරන්නේ. අවසන් මහ තරගයේ රෙඩ් ඊගල් කණ්ඩායම සමග යං ටැලන්ට් කණ්ඩායම අතර වයිට් පන්දුවකට ස්ටම්ප් කිරීමක් ලැබෙනවා. තවත් ලකුණක් ලැබෙනවා. එම ලකුණ සමගම යං ටැලන්ට් කණ්ඩායම ලකුණු සංඛ්‍යාව ලකුණු 31යි. තවත් ලකුණු 18ක් අවශ්‍යයි පන්දු 5ක් තුලදී. පන්දු 5යි නාග පිතිකරුවා වසීම්. දක්ෂ පන්දු යන්නකව දක්ෂ පිතිකරුවෙක් නම් ගන්න පුළුවන්. අද පන්දු 5ක් තුලදී ලකුණු 18ක් ලබා ගත යුතුයි. දෙවනා ජරම් පෙරේව. පාර කළ ෂෝට් පිච් පන්දුවකට හරියාකාරයෙන් ආපු වේගයෙන්ම ලකුණු 6ක් ලබා ගන්නවා. එම ලකුණු 7 සමගම යං ටැලන්ට් කණ්ඩායම ලකුණු සංඛ්‍යාව ලකුණු 37 දක්වා ඉහළ යනවා. තවත් ලකුණු 12ක් අවශ්‍යයි. පන්දු 4ක් තුලදී ලකුණු 12යි. තවත් පන්දු 4ක් තුලදී ලකුණු 12ක් ලබා ගන්නට අවසාන පන්දුවරේ යවනට ආෆ්‍රින් කැඳවා තිබෙනවා. නුස්කාන්ට එරෙහිව මම හිතන්නේ දුනුම තරගයක් තමයි. අවසන් පන්දු 4 කුමක් කරයිද? 40,000 මුදලකට යං ටැලන්ට් කණ්ඩායම සමත් වෙයිද? එහෙම නැත්නම් රෙඩ් ඊගල් කණ්ඩායමද එක් පන්දුවක් රුපියල් 10,000ක මුදලක් කියලා සමත් කරන්න පුළුවන්. ක්‍රීඩා ලෝණි අසල්ලොනිනි මෙම අෆ්රින්ගේ එකක පන්දුවම රුපියල් 10,000 බැකින් නම් කරන්නට පුළුවන්. ඒවා සූරතාව ගිලී ගියා නම් අනිශ්චිතතාව 20,000කට හිමිකම් කියන ක්‍රීඩාවක් නම් කරන්න පුළුවන්. නුස්කාන්ගේ පාරවලුත් මම හිතන්නේ 6 පාරකට 20,000ක මුදලක් වටිනාකමක් තියෙන 6 පාරවල් තමයි පාරක් කළ ගන්නවා. ෂෝට් පිච් පන්දුවකට 1 ලකුණක් ඉතා පහසුවෙන් ප්‍රතිමාරු කර ගන්නවා. ලකුණු 11ක් අවශ්‍යයි පන්දු 3ක් තුලදී.
දැන් වසින්ට එම වාසනාව ලබා ගනීද බලා සිටිමු ආෆ්‍රීන්ගේ 30ක පන්දුවක් දාදාක පන්දුවක් යවා ඉදිරියටම තවත් 30ක් ඉදිරියේ තිබෙනවා එම 30ගෙන් 20ක පන්දුවක් තමයි යවන්නට වසීම්ගෙන් 6 පාරක් මම හිතන්නේ 20ක වටින 6 පාරක්ද 10ක වටින 6 පාරක්ද බලා සිටිමු ක්‍රීඩාලෝණිනේ අසන්නනේ අවසන් මා තරගේ අවසාන මොහොතේ අපි රැඳී සිටින ආකාරයක් තමයි රැක බලා ගන්න පුළුවන් ආෆ්‍රින්ට වසීම් ආපු වේගයෙන්ම ජරම්ට ඇරේම මුල්ම පන්දුවට ලකුණු 6ක් ලබා දුන්නා ජයග්‍රහණයේ ඉලක්කය තවත් ළඟා කරගත්තා කම ආකාරයේ දැන් ආෆ්‍රින් සූදානම් වසීම්ට ඇරෙයිව පාරක් කළගන්න ඊයල්ලෙන් ඇදී යන උඩ පන්දුවක්ද හතර සීමා අසලදීම උඩ පන්දුව රැක ගන්නවා වසීම්ගේ ඉනිම අවසන් වෙන්නට සමත් වෙනවා ආෆ්‍රින් පන්දු දෙකයි ලකුණු 11යි අනිවාර්යෙන් 6 පාරවල් දෙකක් අවශ්‍යයි බලා සිටිමු මං හිතන්නේ මෙම පන්දු දෙකම 20ක මුදලක් වටිනා පන්දු දෙකක් කියා නම් කරලා නිහඬ වෙන්න පුළුවන් ක්‍රීඩාලෝණිනි 6 පාරවල් දෙකක්ම එල්ල කරොත් තමා ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් රුපියල් 40000කට මුදලකට හිමිකම් කියන කණ්ඩායමක් කියා නම් කරන්නට පුළුවන් ක්‍රීඩාලෝණිනි බලා සිටිමු රෞෂන් කැඳවා තිබෙනවා රෞෂන්ගේ 6 පාරවලුත් ඒ වගේ මුදලක් තමා මේ මොහොතේදී වටින්නේ එක 6 පාරක් රුපියල් 20000ක් 6 පාරක් දෙකක් එල්ල කරොත් 40000ක් මුදලට හිමිකම් කියන කණ්ඩායමක් වෙතට සමත් වෙන ආෆ්‍රින් සමග රෞෂන් තීර්ණ පන්දුව යවන්නට සූදානම් වෙලා තිබෙන්නේ ආෆ්‍රින්ගේ මෙම පන්දුව රුපියල් 40000 රෙඩ් ඊගල් කණ්ඩායමට ලබා දෙයිද බලා සිටිමු රෞෂන්ට එරෙහිව පාරක් කළගන ලෝනෝන් කලාපේ උඩ පන්දුවක් හතර සීමාසලදීම රැක ගන්නවා මම කියලා නිහඬ උන්නේ මෙම තරගෙන් දැනටත් වාසිය ලබාගෙන ඉවරයි රෙඩ් ඊගල් කණ්ඩායම නමුත් ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ අවසාන පන්දුව මොහොතේ උතුරු ක්‍රීඩාව කියන්න බැරි ක්‍රීඩාවක් එක් පන්දුවට ලකුණු 11ක් අවශ්‍යයි නිපන්දුවකට 6 පාරක් එල්ල කරගත්තා නම් ජයග්‍රහණය කරවා කිරීමට පුළුවන් 40000ක වටිනා මුදලක් පන්දුව යවන්නට සූදානම් ආෆ්‍රින් ඉතාම සතුටුදාය නරඹන්නේ ආචා සමග ඉම්රාන් ඒ වගේම අන්ෆාස් ෆස්ලාන් තනාස් කියනවල සතුටේ ගිහිල්ලෙනවා එක් පන්දුවට ලකුණු 11ක් අවශ්‍යයි young talent එහෙම නැත්නම් රෙඩ් ඊගල්ද ආෆ්‍රින් පස් මීටර් රයිව ජයග්‍රහණය ලකා ගන්නවා රෙඩ් ඊගල් කණ්ඩායම රුපියල් 40000ක මුසලකට හිමිකම් කියන කණ්ඩායමක් හැටියට ශූරතාව ලබා ගන්න කණ්ඩායමකට හැටියට රෙඩ් බැක් කුසලානෙන් අවසන් මහා තරගෙන් අවසාන තමට රෙඩ් බැක් කුසලානේ චැම්පියන් වෙතට රෙඩ් ඊගල් කණ්ඩායම සමත් වෙන ආකාරයේ නරඹන තමන්ගේ සෙලබ්‍රේෂන් තත්ත්වය පවත්වන ආකාරය තමයි ගමන්න පුළුවන් Take your event to next level with VA Live Sports. For your all sports events, cricket matches, billiards games, baseball matches and any kind of events, live streaming and media coverage through social media and television networks with high quality cameras,
and any location in Sri Lanka. VA Live Sports. Call us now for more information. 07741800601. Take your event to next level with VA Live Sports. For your all sports events, cricket matches, billiards games, baseball matches and any kind of events, live streaming and media coverage, through social media and television networks, with high quality cameras, and any location in Sri Lanka. VA Live Sports. Call us now for more information. 07741800601. Take your event to next level with VA Live Sports. For your all sports events, cricket matches, billiards games, baseball matches and any kind of events, live streaming and media coverage, through social media and television networks, with high quality cameras, and any location in Sri Lanka. VA Live Sports. Call us now for more information. 07741800601. Take your event to next level with VA Live Sports. For your all sports events, cricket matches, billiards games, baseball matches and any kind of events, live streaming and media coverage, through social media and television networks, with high quality cameras, and any location in Sri Lanka. VA Live Sports. Call us now for more බලා සිටින්න පුළුවන්. දැන් සල්ප මොහොතකින් අපි එම කුසලාන ටික ලබා දීමට සංවිධාන මණ්ඩලය නියමිත කරලා තිබෙනවා. මුල්ම තරඟ මාලාවෙම රෙඩ් බැක් කුසලානේ තරඟ මාලාවෙම මුල්ම තරඟේ සූරත් මෑන් ඔෆ් ද මැච් තරඟයේ වීරයා මුල්ම තරඟයේ වීරයා කුසලානේ ලබා දීමට අපි ගෞරවයෙන්
ඉටි ඉරිටි මට මද වාඩා ටක්කන්ඩි අඟ ලයිව්ල පටිගල්ල මුල්ම තරග පවතුනා චලන්ජස් කණ්ඩාම අතර යං ටැලන්ට් කණ්ඩාම අතරෙන් එම කණ්ඩාමෙන් තරගයන් වීරයා Man of the match එඳ කුසලානය ලබා දීමට යං ටැලන්ට් කණ්ඩාමේ තරඟාවලිය තරග වීරයා අස්කාන්ව කැඳනවා එම කුසලානේ ලබා දීමට RBN Enterprises සාජිත් මහතාද ගෞරවයෙන් ආරාධනා කරනවා එම කුසලානේ ලබා දීමට ස්තුතියි සාජිත් මහතා මීළඟ දෙවැනි තරගය නිව්ස්ටාර් කණ්ඩායමේ සහිම කැඳවනවා තරගයේ වීරයා කුසලානේ ලබා ගන්නම එම කුසලානේ ලබා දීමට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා රෙඩ් බැග් සංගීතා කරන සෆ්රාස් මාතාව ගෞරවයෙන් ආරාධනා කරනවා එම කුසලානේ ලබා දීමට ස්තුතියි සෆ්රාස් මාතා තුන්වෙනි තරගයේ වීරයා හැටියට කුසලානේ ලබා ගැනීමට රෙඩ් ඊගල් කණ්ඩායමේ Man of the match අෂාන් එම කුසලානේ ලබා දීමට ගෞරවයෙන් ආරාධනා කරනවා හම්දා පොඩක් කලවනාකරු ඉර්ෂාද් ගෞරවයෙන් ආරාධනා කරනවා එම කුසලානේ ලබා දීමට ස්තුතියි ඉර්ෂාද් මාතා සිවැනි තරගයෙන් වීරයා හැටියට කුසලානේ ලබා දීමට නොතම්ස කණ්ඩායමේ අක්බර්ව ගෞරවයෙන් ආරාධනා කරනවා එම කුසලානේ ලබා දීමට ගෞරවයෙන් ආරාධනා කරනවා වසීම ගෞරවයෙන් ආරාධනා කරනවා එම කුසලානේ ලබා දීමට දීන් මාතාගේ කුසලානේ ලබා දීමට වසීම ගෞරවයෙන් ආරාධනා කරනවා ඩී මාතා කීඩා පිටියේ නොමැති නිසා ස්තුතියි වසීම් පස්වෙනි තරගයේ වීරයා හැටියට රෙඩ්බර්ඩ් කණ්ඩායමේ අම්මර් තරගයෙන් වීරයා එම කුසලානේ ලබා දීමට හයා ලංකා කළමනාකරු ඉස්සරත් පැමිණීම නොමැති නිසා යං ටැලන්ට් කණ්ඩායම සදාම ගෞරවයෙන් ආරාධනා කරන එම කුසලානේ ලබා දීමට සදාම් මාතා ස්තුතියි සදා
හයවැනි තරගෙන් වීරයා කුසලානේ නුස්ටර් කණ්ඩායමේ ඉසම ගෞරවයෙන් ආරාධනා කරනවා තරගේ වීරයා කුසලානේ ලබා ගැනීමට එම කුසලානේ ලබා දීමට AR මින්නාජ් මාතාව ගෞරවයෙන් ආරාධනා කරනවා එම කුසලානේ ලබා දීමට ස්තුතියි මින්නාජ් මාතා හත්වැනි තරගය වීරයා හැටියට යං ටැලන්ට් කණ්ඩායමේ තරගය වීරයා කුසලානේ ලබාගෙන මින්නාජ් ගෞරවයෙන් ආරාධනා කරනවා එම කුසලානේ ලබා දීමට මයිවැ කළමනාකරු නියද් පැමිණීම නොබසිතා මින්නාජ් කැඳවනවා එම කුසලානේ ලබා දීමට රෙන්ඩ මින්නාජ් ස්තුතියි මින්නාජ් අටවැනි තරගයෙන් වීරයා යුත් කණ්ඩායමේ අෆ්රාරුව ගෞරවයෙන් ආරාධනා කරනවා එම කුසලානේ ලබා දීමට ෆෙරින් ජෝලස් ෆාරිස් මාතාව කැඳවන මාතාව පැමිණෙන නිසා එම කුසලානෙත් ලබා දීමට මින්නාජ්ව ගෞරවයෙන් ආරාධනා කරනවා එම කුසලානෙත් ලබා දීමට ඔව් අෆ්රාර් නොමත නිසා සාජිට එම කුසලානේ ලබා ගන්නට ගිය සංවිධා මණ්ඩලයේ ඉල්ලීමක් කරනවා අපෝ මෑනද මැච් එක කෙනෙක් සාකිරි සාජිතගේ ස්තුතියි මින්නාජ් ඒ වගේම නවවෙනි තරගයෙන් වීරයා හැරිය කුසලානේ ලබා ගැනීමට රෙඩ්ඩිගල් කණ්ඩායමේ සයිනාස්ව කැඳවන තරගයේ වීරයා එම කුසලානේ ලබා දීමට අරබික් ගෝල්ඩ් රියාස් මාතාව ගෞරවයෙන් ආරාධනා කරන එම කුසලානේ ලබා දීමට ස්තුතියි රියාස් මාතා 11 වෙනි තරගයේ වීරයා කුසලානේ යං ටැලන්ට් කණ්ඩායමේ ඩබල් ප්‍රස්ලාන්ව ගෞරවයෙන් ආරාධනා කරන එම කුසලානේ ලබා දීමට එන්නාරෝල්ඩි රිෆ්ලාන් මාතාව ගෞරවයෙන් ආරාධනා කරනවා එම කුසලානේ ලබා දීමට ඔව් රිෆ්ලාන් නොමත නිසා සාජිට එම කුසලානේ ලබා දෙන්න ගියා අපි ගෞරවයෙන් ආරාධනා කරනවා ෆස්ලාන්ට Man of the match 12 වෙනි තරගයේ නොතන්සා කණ්ඩායමේ නායකයා මල්ලිය කැඳවන තරගාවලින් වීරයා කුසලානේ ලබා ගැනීමට මල්ලි ස්තුතියි සාජිත් එම කුසලානේ ලබා දීමට ආරයන් ෆස්සත ගෞරවයෙන් ආරාධනා කරන එම කුසලානේ ලබා දීමට තරගාලේ වීරයා අසාද් ෆස්සත් ගෞරවයෙන් ආරාධනා කරන කුසලානේ ලබා දීමට මල්ලි ආසට් අඩේ வாரக்கிழமை கலியனோடு எல்லாரும் வா வாரக்கிழமை அடுத்த கிழமை கும்ஃபுமே அட கொண்டே பாரு ස්තුතියි ෆස්රත් අවසන් පූර්ව තරගයේ සුදු සෙමි ෆයිනල් තරගෙන්
වීරයා රෙඩ්ඩිගල් කණ්ඩායමේ මයියා ගෞරවයෙන් ආරාධනා කරනවා එම කුසලානේ ලබා දීමට අරබික් හෝල්ඩර්ස් හයියාස ගෞරවයෙන් සමාන රියාස්ව අරබික් හෝල්ඩර්ස් රියාස්ව ගෞරවයෙන් ආරාධනා කරනවා අරබික් හෝල්ඩර් රියාස්ව ගෞරවයෙන් ආරාධනා කරන මයියාට එම කුසලානේ ලබා දීමට ස්තුතියි රියාස් දෙවනි අවසන් පූර්ව දෙවනි සෙමි ෆයිනල් තරගයේ වීරයා යන් ටැලන්ට් කණ්ඩායමේ ෆස්ලාන්ව ගෞරවයෙන් ආරාධනා කරනවා එම කුසලානේ ලබා දීමට හම්දා ප්‍රොඩක්ට්ස් ඉෆා මාතාව ගෞරවයෙන් ආරාධනා කරන එම කුසලානේ ලබා දීමට ස්තුතියි ඉෆා තරඟාවලියේ වීරයා කුසලානේ රෙඩ්ඩිගල් කණ්ඩායමේ අසන්ව ගෞරවයෙන් කැඳවනවා එම කුසලානේ ලබා දීමට ගෞරවයෙන් ආරාධනා කරනවා ARM ඔප්ටිකල් මින්නාජ් මාතාව ගෞරවයෙන් ආරාධනා කරනවා එම කුසලානේ ලබා දීමට පොඩ්ඩක් ඉක්මන් කරමු කීඩකයෝ කරුවල වැටිගෙන දක්ෂ පන්දු යවන්න කුසලානේ ලබා ගැනීමට මෙම පණීඩ ස්තුතියි මින්නාජ් දක්ෂ පන්දු යවන්න කුසලානේ ලබා දීමට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා හම්දා පොඩක් ඉරිෂාද් මාතාව එම කුසලානේ ලබා දීමට ගෞරවයෙන් ආරාධනා කරනවා දක්ෂ පන්දු යවන්න ෆස්ලානුව යන් ටැලන්ට් කණ්ඩායමේ ෆස්ලානුව කැඳවනවා දක්ෂ පන්දු යවන්න කුසලානේ ලබා ගැනීමට ස්තුතියි දක්ෂ පිතිකරු අයගන මෑන් ඔෆ් ද මැච් ෆයිනල් තරගයෙන් මෑන් ඔෆ් ද මැච් කුසලානේ ලබා ගැනීමට ගෞරවයෙන් ආරාධනා කරනවා හයාලංකා කළමනාකර ඉස්රත් මාතාව කැඳවන ක්‍රීඩා පිටියේ නොමිනේස්තා අපි ගෞරවයෙන් ආරාධනා කරනවා සදා මාතාව එම කුසලානේ රෙඩ්ඩිගල් කණ්ඩායමේ ෆස්ලාන් තරඟාවලියේ වෙන මෑන් තරඟාවලියේ වෙන මෑන් ඔෆ් ද සීරියස් කුසලානේ ලබා ගැනීමට යන් ටැලන්ට් කණ්ඩායමේ පස්ලානුව ගෞරවයෙන් ආරාධනා කරනවා එම කුසලානේ ලබා දීමට අරබික් හෝල්ඩර් රියාස් මාතාව ගෞරවයෙන් ආරාධනා කරනවා එම කුසලානේ ලබා දීමට
අනිශූරතාව කුසලානය ලබා දීමට දැමෝතේදී අනිශූරතාව චෙක්පත ලබා දීමට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. චෙක්පත ලබා දීමට ගෞරවයෙන් ආරාධනා කරන හම්දා පොඩක් ඉර්ෂාද් මාතාව රණසබ් මගිතනේ දෙවනි ස්ථානය ලබා ගන්නවා. යන් ටැලන්ට් කණ්ඩායමේ නායකව ගෞරවයෙන් ආරාධනා කරනවා චෙක්පත ලබා ගැනීමට. ස්තුතියි ඉර්ෂාද් මාතා. ඒත් එක්කම අනිශූරතාව කුසලානය ලබා දීමට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා රස්මිය. ඒ වගේම පෝර්තට ටැලන්ට් කණ්ඩායමේ නායකව කුසලානය ලබා ගැනීමට ගෞරවයෙන් ආරාධනා කරනවා. යන් ටැලන්ට් කණ්ඩායමේ නායකයා ගෝපිය ගෞරවයෙන් ආරාධනා කරනවා අනිශූරතාවේ කුසලානය ලබා ගැනීමට රස්මී මාතාගේ. ස්තුතියි රස්මී සමග ගෝපී. ඒ වගේම ශූරතාව චැම්පියන් චෙක්පත ලබා ගැනීමට එම චෙක්පත ලබා දීමට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා හම්දා පොරඩක් ඉෆා මාතාව ගෞරවයෙන් ආරාධනා කරන චෙක්පත ලබා දීමට රෙඩ් ඊගල් කණ්ඩායමේ නායකයා ගෞරවයෙන් ආරාධනා කරන එම චෙක්පත ලබා ගැනීමට ඉම්රාන් රුපියල් 40,000ක මුදලක චෙක්පත සමග මුදලත් ලබා දෙන ආකාරයේ ස්තුතියි ඉර්ෆාන් මාතා. ඒ සමගම ශූරතාව ලබා දීමට චැම්පියන් ට්‍රොෆිය ලබා දීමට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා නුස්රි මාතාව ගෞරවයෙන් ආරාධනා කරනවා එම කුසලානේ ලබා දීමට රෙඩ් ඊගල් කණ්ඩායමේ නායකයා රෙඩ්බැක් කුසලානේ චැම්පියන් වෙතට සමත් වෙන රෙඩ් ඊගල් කණ්ඩායමේ නායකයා ආචා ගෞරවයෙන් ආරාධනා කරනවා ස්තුතියි ආචා සමග රියාස් සමග රෙඩ්බැක් කණ්ඩායමෙන් පවතින කුසලානේ කණ්ඩායම් 8ක් සහභාගී වෙලා අවසන් මහ තරඟට සුදුසුකම් ලබාගත් රෙඩ් ඊගල් කණ්ඩායම සමග යන් ටැලන්ට් කණ්ඩායම ඒ සමගම චැම්පියන් කියන්නේ සූරතාව ලබා ගන්නවා රෙඩ් ඊගල් කණ්ඩායම. ඒත් වගේම ඔබට අවස්ථාවක් ලබා දෙනවා මෙම මාසයේ අන්තිමද 26 27